පිණ්ඩපාත යනවා ගම් තුනකට. පිණ්ඩපාතේ ගියාම ඉස්සෙල්ලාම ආපු නම තමයි දානශාලාවේ සුද්ධ පවිත්‍ර කරලා ආසන පනවලා දානේ වළඳන්නේ වපසාරේ හදන්න. අපි කවුරුත් කතා බහ කරන්නේ නැහැ. පෑන් නැත්තම් කවුරු හරි ගිහලා පෑන් තොටුපළට ගිහලා පෑන් ටිකක් ගේනවා. කලේ උස්ස ගන්න බැරි වුණොත් අපි අතින් තමයි කතා කරන්නේ. දැන් මම මෙතන කියනවානේ අතින් පයින්වත් කතා කරන්න කියලා නේද එහෙම. දැන් බලන්න මේ රහතන් වහන්සේලා කතා කරන්නේ කොහොමද? අතින් කටින් එකට කතා කරන්නේ නැහැ. මේ එන්න කියලා අතින් කතා කරලා තමයි අර කලේ උස්සගෙන යන්නේ. ඊළඟට ස්වාමීනි අවසානයේට එන නම තමයි දානශාලාවේ ඉඳුළු භාජන අයින් කරලා මේක සුද්ධ පවිත්‍ර කරලා ඔක්කොම කරන්නේ. මැද එන කෙනාට වැඩ නැහැ. ඇයි ඉතින් යාට වැඩක් නැහැනේ. ඉතින් අද කාලේ වගේ වුණා නම් ඒ ස්වාමීන් වහන්සේ හැමදාම මැද එන්න බලයි නේද?